හායි යාළුවනි, අද අපි ආවේ ශ්‍රී ලංකාවේ තවත් ඓතිහාසිකමය වටිනාකම් ඇති අපිරාසා විශ්වාසයන්ගෙන් පිරුණු පූජනීය පුදුබිමකට. ඒ තමයි රුහුණු මහා කතරගම දේවාලය. ශ්‍රී ලංකාවේ මෙනික්ගඟ අසබඩ යාල ජාතික වනෝද්‍යානයට යාවදව පිහිටා ඇති ඓතිහාසික ප්‍රදේශයක්. පුරාණ රුහුණේ ප්‍රධාන නගරයක්ව පැවති මෙම ප්‍රදේශය ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙනවා. ජාතියාගම් බේදයකින් තොරව වසරකට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් රුහුණු මහා කතරගම දේවාලය සොයාගෙන එනවා. අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ කතරගම දේවාලයේ ඓතිහාසික වටිනාකම සහ ඊ ඇති සුවිශේෂී විශ්වාසයන් වගේම වර්තමාන ස්වභාවය පිළිබඳව කතා කරන්නයි. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. කතරගම දේවාලයේ ඉතිහාසය දෙස බලනකොට අපිට ප්‍රධාන වශයෙන් මත කීපයක් හඳුනා ගන්න පුළුවන්. වඩාත්ම ප්‍රචලිත මතය තමයි බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ සමයේ රුහුණු පාලනය කරමින් සිටි මහාසේන නම් ප්‍රාදේශීය නායකයා තමන්ගේ මරණයෙන් පසු කතරගම දෙවියන් ලෙස උත්පත්තිය ලැබූ බව. එළාර රජු සමග යුද්ධයට යාමට පෙර දුටුගැමුණු රජතුමා කතරගම දෙවියන්ට බාරයක් වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. යුද්ධයෙන් ජය ලැබූ පසු දුටුගැමුණු රජු විසින් ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී අද අප දකින මේ රුහුණු මහා කතරගම දේවාලය පූජා කර එහි තේවා කටයුතු සඳහා පිරිස්පත් කළ බවට සඳහන් දෙනවා. ඉන්දීය ආභාසය අනුව සිව දෙවියන්ගේ පුත් ස්කන්ධ කුමාර හෙවත් කාර්තිකයේ දිවිදුන් ලංකාවට පැමිණ වෙද්දන්ගේ නායකයෙකුගේ දියණියක වූ වල්ලි අම්මා සමග විවාහ වී කතරගම වැඩ සිටි බවට දැක්වෙන තවත් එක් විශ්වාසයක්. ඉතින් යාළුවනේ, කතරගම දෙවියන්ගේ සහ වල්ලි අම්මාගේ අසිරිමත් ආදර කතාව මේ ලස්සන පුරාවෘත්තය මෑතකදී සිනමා පටයක් ඔස්සේ දැක ගන්නට ලැබුණා. ඒ තමයි ප්‍රවීණ සිනමාකරු මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ කදිර දිව්‍ය රාජ සිනමා පටය. මේ ස්කන්ධ කුමාරයවත් කදිර දිවිදුන් ලෙස ඉන්දීය නළු සමර් වීරමන් සහ වල්ලි අම්මා විදියට ඉන්දීය නිලි සෝනක්ෂි රාවට් රංගනයෙන් දායක වුණා. ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ නිෂ්පාදනයක් වූ මෙම සිනමා පටය හරහා කතරගම දෙවියන්ගේ ඉතිහාසය සහ වල්ලි අම්මා සමග ඇති වූ සබැදියාව ඉතාමත් දර්ශනීය ලෙස ප්‍රේක්ෂකයන්ට දැක බලා ගැනීමට ලැබුණා. කතරගම දෙවිඳුන්ගේ සහ වල්ලි අම්මාගේ ප්‍රේම වෘත්තාන්තය මෙන්ම එම දෙවිඳුන් සුරාසුර යුද්ධයෙන් පසු ලංකාවට පැමිණෙන ආකාරය පිළිබඳ කතා පුවත සිනමාත්මක මුහුණුවරකින් නිර්මාණය කර තිබූ ආකාරය ඔබ දකින්නට ඇති. ඉතින් යාළුවනේ, ඔබ දන්නවාද අද වන විට කතරගම පූජා නගරය අක්කර 600කට අධික මහා වපසරියක විහිදිලා තියෙනවා කියලා. මැණික්කගෙන් දියනාල මේ විශාල පූජා භූමිය පුරා පිය නගනකොට මැතිමතුන්ගේ හිතට ලැබෙන්නේ පුදුමාකාර ශක්තියක්. දේවාල පරිසරයේ ඉඳන් කිරිවෙහෙර දක්වා විහිදෙන ඒ ලස්සන වීදියත් මේ වපසරියේ සුවිශේෂී වූ කොටසක්. බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේදී කතරගම ප්‍රදේශයටද වැඩම කර දැනට කිරිවෙහෙර පිහිටි ස්ථානයේ සමාධි සුවයෙන් වැඩ සිටි බවට බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. බුදුන් වහන්සේ කතරගමට වැඩම කළ අවස්ථාවේදී එවකට රුහුණු පාලනය කර මහාසේන නම් ප්‍රාදේශීය නායකයා බුදුබණ අසා සෝවාන් ඵලයට පත් වූ බවට සඳහන් වෙනවා. බුදුන් වහන්සේ වැඩ සිටියේ පූජනීය ස්ථානයේ සිහිපත් වීම පිණිස මහාසේන නම් නායකයා විසින්ම ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී මේ ස්තූපය ඉදිකර වූ බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. කිරිවෙහෙරේ වටිනාකම් වැඩි කරන්නේ ඒ තැන්පත් කර ඇති ධාතුන් වහන්සේලා නිසයි. බුදුන් වහන්සේ මහාසේන නම් ප්‍රාදේශීය නායකයාට පරිශ්‍රම කර කේශ ධාතු වහන්සේලා මෙහි නිදන් කර ඇති බව විශ්වාස කරනවා.
කතරගම දේවාලයට යන බෙතිමතුන් සාම්ප්‍රදායිකව මුලින්ම මැණික් ගඟෙන් තියෙන කිරිවෙහෙර වෙන පුදාගෙන ඉන්පසුව කතරගම දේවාලයේ වන්දනාමාන කිරීමට පැමිණෙනවා. කතරගම පෙරහැර මංගල්‍යයේදී කිරිවෙහෙරට විශේෂ තැනක් හිමි වෙනවා. මෙම චෛත්‍ය ඉදිකර තිබෙන්නේ පැරණි කිරිගස් බහුලව තිබුණු උයනක නිසා කිරිවෙහෙර නමින් හැඳින්වූ බවට ඉතිහාස කතාවල සඳහන් වෙනවා. මහාසේන නම් ප්‍රාදේශීය නායකයාගේ දේවිය වූ සුමනා දේවිය විසින් පූජා කළ කිරි පැහැති සලුවක් මුල් කරගෙන මෙය කීරාබි විහාරය හෙවත් කිරිවෙහෙර වූ බවට ඉතිහාසයේ සඳහන් කරන තවත් එක් මතයක් වෙනවා. වන්දනාකරුවන් බහුලව ගැවසෙන රූණුමා කතරගම දේවාලය සහ ඒ අවට ඇති අනිකුත් ආගමික ස්ථාන පිහිටි ප්‍රධාන මළුව සහ දේවාල පරිසරය පමණක් අක්කර 25ක් හෝ 30කට ආසන්න ප්‍රමාණයකට වේදී පවතිනවා. කතරගම දේවාල මළුවට ඇතුළු වෙනකොටම අපිට දකින්නට ලැබෙන මහා බෝධීන් වහන්සේ ගැන ඔබ දන්නවාද? මෙය සාමාන්‍ය බෝධියක් නෙවෙයි. අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් ප්‍රථම බෝධි පැල 8න් එකක්. ඒ කියන්නේ අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක් තමයි මේ කතරගම වැඩ සිටින්නේ. වසර 2300කට වඩා පැරණි මේ බෝධීන් වහන්සේ එදා කතරගම පාලනය කළ ක්ෂත්‍රීය රජවරුන් විසින් මෙහි රෝපණය කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. කතරගම කියන්නේ හුදෙක්ම ආගමික ස්ථානයක් විතරක් නෙවෙයි. එය ප්‍රාතිහාරයන් සහ දැඩි විශ්වාසයන් මත පදනම් වූ තැනක්. තමන්ට සිදුවන අපල උපද්‍රව, ලෙඩ රෝග සහ ව්‍යාපාරික ගැටලු වලින් ආරක්ෂා වෙන්න මිනිසුන් කතරගම දෙවියන්ට බාරහාර වෙනවා. එම බාරයන් උප්පු කිරීමට පූජාවට පූජා කිරීම මැණික්කඟින් දියනෑම සිදු කරනු ලබනවා. දෙවියන් උදෙසා කෙරෙන කාවරි නැටීම, ගිනි පෑගීම සහ ශරීරයේ කටුකසාගෙන එන්නීම වැනි දුෂ්කරවත් පිළිවෙත් තුලින් මැතිමතුන් තුළ දෙවියන් කෙරෙහි ඇති අචල විශ්වාසය මැනවින් පැහැදිලි වෙනවා. කතරගම දේවාලයේ තියෙන සුවිශේෂීම දේ තමයි මේ යති ආගමික සහයෝගීතාවය. බෞද්ධයන් කිරිවෙහෙර වඳින අතරතුරම හින්දු භක්තිකයන් හා ඉස්ලාමීය භක්තිකයන් තමන්ගේ ආගමික වත් පිළිවෙත් එකම භූමියක නිදහසේ ඉටු කරනවා. වර්තමානයේ වෙන විට කතරගම පුදබිම නවීන පහසුකම් වලින් යුත් දිනපතා දහස් ගණන් ජනයා ගැවසෙන ප්‍රධාන සංචාරක සහ ආගමික කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම සෑම වසරකම ඇසළ මාසයේ පැවැත්වෙන කතරගම ඇසළ පෙරහැර මංගල්‍ය නූතන සංස්කෘතික අනන්‍යතාවයන්ගේ අග්‍රගණ්‍ය අවස්ථාවක්. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ අදරත් දේවාලයේ ඇතුළු ගර්භය රෙදි නිරයකින් වසා තිබීම සහ ඒ ඇති රහස්‍යභාවය එලෙසම රැකගෙන තිබීමයි. වර්තමානයේ තාක්ෂණය කොතරම් දියුණු වුණත් කතරගම දේවාලයේ තියෙන පෞරාණික චාරිත්‍ර වාරිත්‍ර අඹමල් රේණුක තරම්වත් වෙනස් නොකර සිදු කිරීමට ඒ බලධාරීන් වග බලා ගන්නවා. ඉතින් යාළුවනේ කතරගම කියන්නේ දේව භක්තිය, ශ්‍රද්ධාව, ඉතිහාසය වගේම සංස්කෘතිය එකට කැටි වූ අපූර්ව නවාතන. ඔබත් කතරගම ගිය වෙලාවක අත්විඳපු සුවිශේෂී අත්දැකීම් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මේ රසවත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.